තමන්ගේ ආදරණීය සුරතල් බල්ලා ගෙදර තනි වුණාම මොකද කරන්න කියලා බලන්න මේ අයිතිකරු සාලේ උඩ කොනක පෙට් කැමරා එකක් එව සතුන් බලන සූක්ෂම කැමරාවක් සවි කළා. එයා හිතුවේ තමන් නැති වෙලාවට බල්ලා සෙල්ලම් බඩු එක සෙල්ලම් කරයි නැත්නම් සෝෆාවක් උඩට වෙලා නිදාගනි කියලා. ඒත් එදා රෑ ගෙදර ඇවිත් කැමරාවේ රෙකෝඩ් එක ප්ලේ කරලා බලපු මේ අයිතිකරුට තමන්ගේ ඇස් අදහ ගන්න බැරි වුණා. එයා එකපාරටම සෝෆා එක උඩ වාඩි වෙලා අඩන්න පටන් ගත්තා. අද අපි යන්නේ ඒ කැමරා එකේ සටහන් වුණු මුළු ලෝකයම සංවේදී කරපු ඒ සැබෑ සිදුවීම ගැනයි. මේ සිදුවීම උනේ මෑතකදී. මේ තරුණයා තමන්ගේ රැකියාව නිසා දිනපතා මුදේ 8 ඉඳන් හවස 6 වෙනකම් ගෙදරින් පිටතයි කාලය ගත කළේ. එයාගේ ගෙදර හිටියේ එයා පණ වගේ ආදරය කරන මේ ජර්මන් ෂෙපර්ඩ් එකතු වුණු බලසුරතලා විතරයි. උදේට වැඩට යද්දී බල්ලාට කෑම ටික තියලා එයාගේ ප්‍රියතම සෙල්ලම් බෝලේ සාලේ මැදින් තියලා එයා යන්නේ. ඒ දවස පුරාම මේ අහිංසක සගතා මොකද කරන්නේ කියන කුතුහලය යාට දිගටම තිබුණා. අන්න ඒ නිසයි එයා ජංගම දුරකථනයට සම්බන්ධ කරන්න පුළුවන් පෙට් කැම් එකක් ගෙදර සවි කරලා යන්නේ. එදා රෑ ගෙදර ආපු අයිතිකරු කැමරාවේ මුළු දවසේම රෙකෝඩ් වුණු වීඩියෝ එක බලන්න පටන් ගත්තා. උදේ 8:30ට අයිතිකර ගෙදරින් පිටත් වුණාට පස්සේ මේ බල්ලා එයා තියලා ගිය කැම් එක දිහා බලන්නේවත් නැහැ. සෙල්ලම් බෝලේ අල්ලන්නේවත් නැහැ. එයා කෙලින්ම කරන්නේ දොර අසලට ගිහින් නිහන වාඩි වෙන එක. පැය ගණනාවක් තිස්සේ පිටතින් ඇහෙන ඕනෑම පුංචි ශබ්දයකට එයාගේ කන් දෙක කෙලින් වෙනවා. එයා හිතන්නේ තමන්ගේ අයිතිකරු ආපසු ආවා කියලා. ඒත් ඒ වෙන කවුරු හරි කියලා තේරුණාම එයා ආයිමත් ඔලුව බිමට තියාගෙන සුසුම් හෙලනවා. ඒත් ඇත්තටම සංවේදී දේ සිදුුනේ සවස 3:30ට විතර. සවස 3:30ට විතර එකපාරටම නැගිටින මේ බල්ලා කෙලින්ම යන්නේ අයිතිකරුගේ කාමරයට. එතන තිබුණු අයිතිකරු කලින් දාදු පරිණ කමිසයක් එයා කටින් ඇදගෙන සාලයට එනවා. ඊට පස්සේ ඒ කමිසයේ දොර ළඟින් ලස්සනට එලා ගන්න මේ බල්ලා ඒක උඩ තමන්ගේ හිස තියාගෙන අයිතිකරුගේ සුවඳ විඳින්මින් දොර දිහා බලන් ඉන්නවා. එයාට ඕන උනේ තමන්ගේ හිමකරුවාගේ සුවඳ ළඟින් තියාගෙන එයා එනකන් නොසලීමක බලන් ඉන්න. අයිතිකරු රෑ 6:30ට ගෙදර ඇවිත් දොර ඇරෙද්දි මේ බල්ලා තමන්ගේ මහන්සිය බඩගින්න ඔක්කොම මතක කරලා ලොකු සතුටකින් උඩ පනිමින් ඔහුව පිළිගන්නවා. තමන් නැති පැය 10 තිස්සේ මේ අහිංසක සතා තමන් වෙනුවෙන් කරපු දේ දැක්කම අයිතිකරුට තමන්ගේ කඳුළු පාගලෙන් කරගන්න බැරි වෙනවා. අපිට ලෝකයේ වැඩ යාළුවෝ රැකියාව මේ හැමදේම තියෙන්න පුළුවන්. ඒත් උන්ට මුළු ලෝකෙම ඉන්නේ අපි විතරයි. අපි නැති හැම තප්පරේම උන් අපි එනකන් බලන් ඉන්නවා. ඔයාලගේ ගෙදරත් මේ වගේ ආදරණීය සුරතලෙක් ඉන්නවනම් එයාලව කිසිම දාක තනි කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ඔයාලගේ අදහස පාලෙන් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ සංවේදී කතාවකින් හමු වෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා.